කලින් වීඩියෝ එකේදී වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්න තමයි මම අද වීඩියෝ එක කරන්නේ. unhealthy discipline. discipline කොච්චර වැදගත් වුණත් discipline කියන එක කොච්චර අපේ ජීවිතවලට ප්‍රයෝජනවත් වුණත් ඒක unhealthy වෙන්නේ කොයි තැනදද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. දැන් ඉන්න තැන සහ ඔයාට යන්න ඕන තැනට යන්න හදන පාලම තමයි ඩිසිප්ලින් කියන්නේ. ඔයා වෙන්න ඕන කෙනා සහ දැන් ඉන්න කෙනා අතර පාලම තමයි ඩිසිප්ලින් කියලා කියන්නේ. ඒ දේ අචීව් කරගන්න ඔයාට අනිවාර්යයෙන්ම උදව් වෙන දේ තමයි ඩිසිප්ලින් කියන්නේ. ඩිසිප්ලින් කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන මම කලින් වීඩියෝ එකේදී ඔයාලට ගොඩාක් දේවල් පැහැදිලි කරා. ඩිසිප්ලින් කියන එක කොච්චර වැදගත් වුණත් ඒක unhealthy වෙන්න පුළුවන්. අපි කතා කරමු unhealthy discipline වල ලක්ෂණ මොනවාද කියලා. ඒක unhealthy කියන එක ගැන අපි දැනගන්නේ කොයි විදිහටද මොනවද ඒ ලක්ෂණ කියන එක ගැන අපි කතා කරමු. මේ වගේ තැනකදී මොකද්ද කොහොමද බ්‍රේන් එක එකට ප්‍රතිචාරය දක්වන්නේ බ්‍රේන් එකේ මොකද්ද සිදුවෙන දේ කියන එක ගැන අපි කතා කරමු. healthy discipline සහ unhealthy discipline කොහොමද මේ දෙක වෙනස් වෙන්නේ? මොකද්ද මේ දෙකේ වෙනස කියන එක ගැන අපි කතා කරමු. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් ඒවා අද මම කතා කරයි කියලා. ඩිසිප්ලින් වලින් අපි ග්‍රෝ වෙනවා. ඩිසිප්ලින් වලින් අපි ඉම්ප්‍රූව් වෙනවා. ඒ වගේමයි හැම දෙයක් තුළම ඩිසිප්ලින් තියෙන තැන අපි එතන අපේ ජීවිතේ සාර්ථක වෙනවා. හැබැයි ඒක හෙල්දි ඩිසිප්ලින් නම් අන්හෙල්දි ඩිසිප්ලින් නම් වෙන්නේ අපේ ජීවිතේ ඒකේ අනිත් පැත්ත. අපි අසාර්ථක වෙනවා. අපිට එපා වෙනවා. අපිට අපිව ඩ්‍රේන් වෙනවා. බර්න් අවුට් වෙනවා. කලකිරෙනවා. හැමදේම අත්හරින්න හිතෙනවා. අපි අන්හෙල්දි විදියට ඩිසිප්ලින් ඇති කරගත්තොත් වෙන්නේ මොනවද මේ? කොහොමද අපි ඒක දැනගන්නේ? කොහොමද අපි ඒක අඳුනගන්නේ කියන එක ගැන අපි කතා කරමු. ඔයාට ෆීල් වෙනවා නම් ඔයා රෙස්ට් එකක් ගන්න ඕනි, විවේකයක් ගන්න ඕනි කියන තැනක ඔයා කොච්චර වැඩ කරත් වැඩ කරලා අන්තිමේදී ගන්න විවේකයේදී ඔයාට වෙන්නේ ෆීලිං එක ගිල්ට් එකක් නම් definitely ඔයාට ඒක ගැන හිතන්න වෙනවා. ඔයා ඩිසිප්ලින් තියාගෙන ඉන්නවා. හැබැයි ඒක unhealthy විදියට ඔයා maximum level එකටත් එහාට ගිහිල්ලා ඔයා ඒ වෙනුවෙන් දේවල් කරනවා. ඒක අනිවාර්යෙන් unhealthy. දෙවැනි එක තමයි ඔයා කවුද කියන එකට ඔයා වටිනකමක් දෙන්නේ. ඔයා කරන දේට ඔයා වටිනකමක් දෙන්නේ. මේ මොකද කියලා ඔයා තේරුම් ගන්නවා නම් ඔයාගේ තියෙනවා qualities ටිකක්. ඔයාගේ තියෙනවා වටිනකම ටිකක්. හැබැයි ඔයා ඒක දකින්නේ නැහැ. ඔයා ඒ වටිනකම හඳුනගන්නේ. ඔයා දෙයක් කරොත් විතරයි ඒ කරන දේ දිහා බලලා ඔයා සැටිස් වෙන්නේ. ඒක නිසාමයි ඔයා ඉවරයක් නැතුව ඇති කියලා හිතෙන්නේ නැතුව එකක් පස්සේ එකක් ඔයා දේවල් කරන්නේ. මොකද ඔයා සතුට වෙන්නේ ඒ කරන දේවල් එක විතරයි. මේ දේ හින්දම ඔයාට ඔයාව අමතක වෙනවා. ඔයා කියන්නේ කවුද කියන එක අමතක වෙනවා. ඔයාගේ කොච්චර දේවල් තියෙනවද සතුට වෙන්න කියන එක ඔයාට අමතක වෙනවා. ඒක නිසා ඔයා කරන දේවල් දිහා බලලා විතරක් සතුට වෙන කෙනෙක් නම් ඔයා කවුද කියලා ඔයාට අමතක වෙලා ඔයා කරන වැඩ එක විතරක් ඔයාට වටිනකම දෙන්න එපා. ඔයාට එහෙම හිතෙනවා නම් ඔයා ඉන්නේ unhealthy discipline වල. ඔයාගේ ඩිසිප්ලින් තිබුණට ඒක unhealthy තැනකට ඇවිත් තියෙන කෙනෙක්. තුන්වෙනි එක තමයි ඔයා ඉග්නෝර් කරනවා ඔයාගේ බොඩි එක. ඔයා ඉග්නෝර් කරනවා ඔයාගේ ටයිම් එක. ඔයා ඉග්නෝර් කරනවා ඔයාගේ සතුට. ඔයා ඉග්නෝර් කරනවා ගොඩාක් දේවල්. ඔයාගේ self respect එක පවා ඔයා ඉග්නෝර් කරනවා. ඔයා කොච්චර ඔයාගේ බොඩි එක ඉග්නෝර් කරනවද? එක්සැම්පල් එකක් විදියට ඔයාට නිදිමතයි ඔයා නිදාගන්නේ නැහැ. මහන්සි ඔයා නවත්තන්නේ නැහැ. ඔයාට දැන් ඇති ඔයාට බඩගිනි ඔයා කන්නේ නැහැ. ඔයාට ඇඟට පණ නැහැ. ඒත් ඔයා නවත්තන්නේ නැහැ. ඔයාගේ බොඩි එක ඔයා ඉග්නෝර් කරනවා. ඔයා අඬලා ඉවරයක් නැතුව අඬලා තියෙන්නේ. හැබැයි ඒත් ඔයාව ඉග්නෝර් කරලා අඬන එකත් අමතක කරලා තව දුරටත් ඒ වෙනුවෙන් දේවල් කරන අය ඕන තරම් ඉන්නවා. අපිව අමතක කරනවා. අපේ බොඩි එක, අපේ මයින්ඩ් එක, අපේ ඉමෝෂන්ස් වලට අපි තැනක් දෙන්නේ නැහැ. ඒවට රෙස්පෙක්ට් එකක් දෙන්නේ නැහැ. ඒවට සලකන්නේ නැහැ. ඒවට ආදරය කරන්නේ නැහැ. ඔයා ඒ ඩිසිප්ලින් එක තියාගෙන ඉන්නේ ඔයාගේ රිලේෂන්ෂිප් එක ස්ට්‍රෝංව තියාගන්න වෙනුවෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒක unhealthy තැනකට ඇවිත් තියෙන්නේ. ඒ unhealthy තැනකට ඇවිත් තියෙන හින්දාම ඔයාට ඔයාගේ එනර්ජි එක
නැති වෙලා ඔයාට ආව අමතක වෙලා ඔයාව ඉග්නෝර් කරන තැනක නම් ඔයා ඉන්නේ. ඔයා හිතන්න එපා ඒක ඔයා කරන හරි දෙයක්, එයා කරන හොඳ දෙයක්, ඔයා කළ යුතු දෙයක් කියලා. ඒක ඔයා නොකළ යුතු දෙයක්. ඒක ඔයා නවත්තන්න ඕන දෙයක්. අනිත් එක තමයි emotionally numb. හැඟීම් දැනීම් නැති මිනිස්සු ගානට වැඩ කරන අය වුණ තරම් ඇති. හැඟීම් දැනීම් නැද්ද කියලා අපිට මේක හිතෙන අවස්ථාවක් තියෙනවා. ඒක ඒ විදියට අඳුන ගන්නවා වගේම ඔයා ගැන හිතන්නෙත් ඒ විදියට. අවාසනාවට ආට හම්බ වෙනවා මේකටම හරියන පාර්ට්නර් කෙනෙක්. විවේකයක් ගන්න දෙන්නේ ඕනම දෙයක් අපිට විශ්ස වෙනවා. අපිට හොඳ නැති වෙනවා. ඒකේ එක්ස්ට්‍රීම් ලෙවල්ස් වලට ගියොත් ඒක අඩු වුණොත් අපිට ඩිසිප්ලින් නැහැ. ඒක වැඩි වුණොත් ඒක අන්හෙල්දි ඩිසිප්ලින්. ඒකෙන් අපේ ජීවිතේට වෙන හොඳක් නෙමෙයි. මේ දෙක බැලන්ස් කරගෙන හෙල්දි ඩිසිප්ලින් ඇති කරගත්තොත් විතරයි ඔය ජීවිතේ සාර්ථක වෙන්නේ. එතකොට අන්හෙල්දි ඩිසිප්ලින් තියෙන කෙනෙක් ජීවිතේ සාර්ථක වෙන්නේ නැද්ද? නැහැ. ඔයා අචීව් කරනවා ගොඩක්. හැබැයි ඔයා ෆීල් කරන්නේ. ඔයා ගොඩාක් දේවල් අචීව් කරත් ඔයා ඒ ඉතින් සතුට වෙන්නේ නැහැ. ඒ දේවල්ට දැනෙන්නේ නැහැ. ඔයා ඒ තුළ ජීවත් වෙන්නේ නැහැ. ගොඩාක් සැපැඳක් තියෙනවා. හැබැයි නිින්දයක් නැහැ වගේ. නිදා ගන්න වෙලාවක් නැහැ වගේ. අපි කතා කරා බ්‍රේන් එකේ ඩිසිප්ලින් එකක් ඇති වෙද්දී මොකද්ද වෙන්නේ කියන එක ගැන මම වීඩියෝ දෙකේම කතා කරා. ඩිසිප්ලින් එකක් ඇති කරගන්න ඒක පුරුද්දක් බවට පත් වෙනවා කියන එක දැන් ඔයා දන්නවා. බ්‍රේන් එකේ මොකක්ද වෙන්නේ කියන එක. දැන් මේක ඔයා පුරුද්දක් බවට පත් කරගත්තට පස්සේ බ්‍රේන් එක ඒකම කරන්න ඉල්ලනවා, ඒකම කරනවා. එෆර්ට් එකක් නැතුව. ඒක ඔයාට කළ යුතු අවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. ඔයා හිතන්නේ නැතුව, හිතාමතා නැතුව ඔයා ඒ දෙයම කරනවා. ඒක මොකද බ්‍රේන් එකේ ඒ වයරින් එක වෙලා තියෙන්නේ. ඒක ඔයා හිතන්නේ නැතුව ඒක ඔයාට අවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒකට ඇඩික්ට් වෙනවා. අනිවාර්යෙන් කළ යුතු දෙයක් බවට පත් වෙනවා. මේක අපි කතා කරා කලින් වීඩියෝ එකදී. අපි දෙයක් පුරුදු කරොත් ඒක අපේ මොලේ කියනවා, අපේ මොලේ පොළඹවනවා ඒක කරන්න කියලා. ඒක හොඳද නැද්ද කියලා මොලේ හිතන්නේ නැහැ. මොලේට වැඩක් නැහැ ඒක. ඒක ඔය ඒකෙන් වෙන්නේ ඔයාට හොඳක්ද නැද්ද කියලා. ඒ පුරුදු දේ කරන්න කියන එක තමයි යා කියන්නේ. හැබැයි අපිට පුළුවන් වෙන්න ඕන මේකෙන් වෙන්නේ හොඳක්ද නැද්ද කියලා තීරණ ගන්න. මේකෙන් කරන එකෙන් මට මොකද වෙන්නේ කියලා තීරණ ගන්න. ඉතින් මේ බ්‍රේන් එක මුලදී අපි ඩිසිප්ලින් ඇති කරගන්න ලොකු එෆර්ට් එකක් දෙන්න ඕනේ. අපිට කරන්න බෑ. අපි ඒකට පුෂ් කරන්න ඕනේ. අපි ඒකට එෆර්ට් එකක් දෙන්න ඕනේ. අපි ඒක කන්සිස්ටන්ට්ලි කරන්න ඕනේ. හැබැයි බ්‍රේන් එක එතන ඒක පුරුද්දක් කරගත්තට පස්සේ බ්‍රේන් එක අපිව පොළඹවනවා. ඒක කරන්න කියලා. ඒ පුෂ් එක දීපු විදියටම ඒක පුරුද්දක් බවට පත් කරගත්තොත් ඒ එෆර්ට් එක ඒ විදියටම දුන්නොත් අපි කඩාගෙන යනවා. අපේ සීමාවල් අපේ හිතුවේ නැති වුණොත් ඒක නිසා එක තැනකට ආවට පස්සේ ඒක පුරුදු වුණාට පස්සේ බ්‍රේන් එක ඔයා හිතන්නේත් නැතුව ඒක කරන්න ගත්තට පස්සේ අපි ස්ලෝ ඩවුන් වෙන්න ඕනි. අපි සීමාව දාගන්න ඕනි. අපි කන්ට්‍රෝල් කරන්න ඕනි. අපි රෙකෝඩ් කරලා අපේ වෙන්නේ මොකක්ද? අපි කරන දේෙන් වෙන්නේ මොකක්ද කියන එක ගැන අපි දැනගෙන යන්න ඕනි. ඒක හැම දෙයකටම එහෙමයි. අපි මුලදී සල්ලි ඉතුරු කරනවා. මොකද අපිට දේවල් ගොඩනගා ගන්න ඕන නිසා. අපි ෆයිනෑන්ෂලි ශක්තිමත් වෙන්න අපි ඉතුරු කරන්න ඕනි. ඒ ඉතුරු කරාට පස්සේ ෆයිනෑන්ෂලි ස්ටේබල් වුණාට පස්සෙත් ඔයා ඒ විදිහටම ඉතුරු කරන්න ගත්තොත් අවශ්‍ය දෙයට වියදම් කරන්නේ නැතුව මොකක්ද වෙන්නේ? ජීවිතේ පවත්වාගෙන යන්න, ජීවිතේ සතුටින් ඉන්න, ජීවිතේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න මම ඒ දේවල් වැය කරන්න ඕනේ. ඒ දේවල් කරන්නේ නැතුව අර ඉතුරු කරන්න ඔළුව හුරු කරාට පස්සේ ඔයාගේ බ්‍රේන් එක හැමතිස්සෙම කියන්නේ ඉතුරු කරන්න. වියදම් කරන්න එපා. ඉතුරු කරන්න. ඒ බ්‍රේන් එක වැඩ කරන විදිය ඔයා තේරුම් අරගෙන අවබෝධයෙන් අවධානයෙන් කරේ නැත්නම් ඔයාට වෙන්නේ ඔයාගේ ඩිසිප්ලින් ඔයාව අරගෙන යන්නේ වැරදි පාරක. ඔය ඒ ඩිසිප්ලින් හින්දා ඔයා සක්සස් වෙලා ඊට පස්සේ වෙන්නේ ඔයා ආය අසාර්ථකත්වයට යන එක. බුදුහාමුදුරුවෝ කියපු දේ ආය කියන්න වෙනවා. අපි කරන හැම දෙයක් තුළම අපි හිතන හැම දෙයක් තුළම අපි අවධානයෙන් ඉන්න ඕනි කියන එක උන්වහන්සේ දේශනා කරේ ඒකයි. අපි අවධානයෙන් අවබෝධයෙන් ඇයි මේක කරන්නේ කියන එක ගැන අවබෝධයෙන් අපි කරන්න ඕනි.
අපේ මොළය අපි පුරුදු කරන එකක්. අපි යාට දේවල් කිය අපි පුරුදු කරනවා. අපි තර්ක කරලා තීරණ ගන්න ඕන ශක්තිය මොලේ එක කොටසක් විතරයි. අපි ඒ කොටස පුරුදු පුහුණු කරෝතින් අපි යන හැම සිද්ධුවයක්ම බලලා මම දැන් මොකද කරන්න ඕන හොඳම දේ කියලා අපි තීරණ ගන්නවා. එහෙම නැතුව තව මොලේ තව කොටසක් තියෙනවා. එයාට දේවල් පුරුදු කරන එක විතරයි කියන්නේ. අපි යාට දෙන්නේ ඕඩර්ස්. අපි යාට කියන්නේ මේක කරන්න ඕනේ කියලා විතරයි. ඒක විතරක් පාවිච්චි කරෝතින් අර තර්ක බුද්ධියෙන් දේවල් ඇනලයිස් කරලා දේවල් හිතලා තීරණ ගන්න එක නැතුව ඔයා කොහේ යනවද කියලා දන්නේ නැහැ. ඒක හින්දා අපේ මොළය සමහර වෙලාවට අපිට කියනවා දේවල් කරන්න කියලා. අපි දැනගන්න ඕන බ්‍රේක් කරන්න, ස්ලෝ ඩවුන් වෙන්න, නවතින්න, හිතන්න, හිතලා හරි දේ කරන්න. ඉතින් මේ දේවල් වලින් මම කියන්නේ මේ ඩිසිප්ලින් නවත්තන්න කියන එකද? ඔයා කන්ටිනියස්ලි එක දිගට කරන දේ නවත්තන්න කියන එකද? ඔයා ඒ දේ ඔයාට පවත්වාගෙන යන්න පුළුවන් විදියට, ඔයාට ප්‍රයෝජනවත් වෙන විදියට, ඔයාගේ ජීවිතයට උදව්වක් වෙන විදියට ඒ දේවල් බැලන්ස් කරන්න ඕනේ කියන එක. මම හිතනවා ආයෙත් තේරුම් ගත්තා කියලා. දැන් අපි කතා කරමු මොනවද මේ healthy discipline සහ unhealthy discipline වල වෙනස්කම් කියලා. healthy discipline ඇති කෙනෙක්ට හිතන දේ තමයි මම මේ දේ කරන්නේ මගේ ෆියුචර් එක වෙනුවෙන්, මගේ සාර්ථකත්වය වෙනුවෙන්, මගේ දියුණුව වෙනුවෙන්. මම කල යුතු දේ වෙනුවෙන්, මට අවශ්‍ය දේ වෙනුවෙන් මම මේ දේ කරනවා කියන එක healthy discipline ඇති කරගන්න. healthy discipline තියෙන කාලෙදී ඒ විදියට හිතුණත් unhealthy වෙන තැනකදී unhealthy වෙන තැනකදී වට හිතෙන්නේ නෑ මේ මට මදි, මේක නෙමෙයි මට ඕනි, මට තව ඕනි, it's not enough කියන එක තමයි වාට හිතෙන්නේ. I'm not good enough කියන එක වාට හිතෙනවා. I don't feel enough කියන එක වාට හිතෙනවා. ඉතින් මේ not enough කියන එක වාට හිතෙනවා unhealthy වෙද්දී හැමතිස්සෙම ඔයා ලැබෙන දේෙන් තියෙන දේෙන් සතුටු වෙන්නේ නැතුව ඔයා සීමාව ඉක්මවා ඔයා දේවල් කරද්දී ඒ unhealthy වෙන එක unhealthy තැනට ඇවිත් කියන එක තේරුම් ගන්න ඕනේ තැනේ ඒක. මම ඔයාලට කිව්වා වගේ මුලදී අපි පුෂ් කරන්න ඕනේ, අපි එෆර්ට් එකක් දෙන්න ඕනේ. එතනදී ඔයාලට හිතෙනවා මේ දේ කරන්නේ මම වෙනුවෙන්, මගේ පවුල වෙනුවෙන්, මගේ දෙමව්පියන් වෙනුවෙන්, මගේ දේවල් ගොඩනගා ගැනීම වෙනුවෙන්. එහෙම ඔයා ෆීල් වෙන එක තැනකදී ඔයාට එනවනන්න it's not enough කියලා. Yes, you have to think about that. දෙවෙනි එක තමයි healthy discipline වල rest එකක් ඔයා ගන්නවා, විවේකයක් ගන්නවා, ෆෝස් කරනවා, නවතිනවා, හිතනවා. unhealthy discipline වල එහෙම නැහැ. ඔයා විවේකයක් ගන්නෙ නැහැ. ඔයා rest එකක් ඕනේ නැහැ කියලා හිතනවා, අපරාධ කියලා හිතනවා, ගිල්ට් එකක් එනවා රෙස්ට් එකකදී, නිදා ගන්න හිතෙන්නේ නැහැ, තව කරන්න හිතනවා, අපරාධ නිදා ගන්න එක කියලා හිතනවා, මේ ටික කරලා නිදාගෙන ගන්නවා කියලා හිතුවත් ඒක ඉවරයක් වෙන්නේ නැති දේවල් ගොඩක් බවට පත් වෙනවා. එතකොට අවශ්‍ය දෙයකට වියදම් කරන්න හිතෙන්නේ නැහැ. මේ ඔයා healthy තනින් unhealthy වෙද්දී. තුන්වෙනි එක තමයි ඔයා healthy discipline වලදී ඔයාට mistake එකක් වෙද්දී ඔයා ඒක accept කරනවා. unhealthy වෙද්දී ඔයාට mistake වෙනවට ඔයා බයයි. ඔයාට mistake වෙනවට ඔයා කැමති නැහැ. ඔයා mistake වෙන්න දෙන්නේ නැහැ. ඔයා try කරනවා perfect වෙන්න. perfect වෙන්න try කරන එක හින්දම ඔයා burn out වෙනවා. ඒ perfection එක ඔයා හොයන නිසාම ඔයාට ඔයාගේ ජීවිතේ ඔයා ලොකු effort එකක් දෙනවා දේවල් perfectly කරන්න. ඔයා මේ තැනට ඇවිල්ලා නවත් තේරුම් ගන්න. ඔයාට ඩිසිප්ලින් තිබුණා. ඒක දැන් unhealthy ඩිසිප්ලින් බවට පත් වෙලා. අපි ජීවිතේ දේවල් perfectly කරන්න හදනවා කියලා කියන්නේම අපි ලොකු ස්ට්‍රෙස් එකක් ගන්නවා. අපි ලොකු effort එකක් දෙනවා. අපි අනවශ්‍ය විදියට අපේ healthy එකට ඒ දේවල් healthy එකට ලොකු බලපෑමක් එල්ල කරනවා. physically, mentally, emotionally මේ හැම විදියකටම දෙයක් perfectly කරන්න හදනවා කියන්නේම එතන ලොකු ප්‍රශ්නයක්. ඒක නොකළ යුතු දෙයක්. කරන්න පුළුවන් හොඳම විදියට කරන්න පුළුවන් හොඳම දේ කරන්න, ඒ කරන දේ සතුට වෙන්න. perfection එක හිතන්න යනවා කියන්නේම ඔය discipline වල unhealthy තැනට ඇවිත් තියෙන්නේ කියන එකට indication එකක් තමයි ඒක. healthy discipline ඇති කෙනෙක් කරන දෙයක් තමයි ඇතිවෙන දෙයක් තමයි එයාගේ ලයිෆ් එක බිල්ඩ් කරගන්නවා. එයාගේ කොන්ෆිඩන්ස් එක බිල්ඩ් කරගන්නවා. එයාගේ self esteem එක බිල්ඩ් කරගන්නවා.
self respect එක build කරගන්නවා. self growth එක improvement එක මේ දේවල් ඇති කරගන්නවා. discipline ඇති කෙනෙක්ගේ healthy discipline. හැබැයි ඒක unhealthy වෙද්දී එයාගේ හැමදේම ටික නැති කරගන්නවා. එයාගේ health එක ටික නැති වෙනවා. mentally, physically, emotionally drain වෙනවා. exhausted වෙලා drain වෙනවා. ඒක healthy එකට නිරෝගීකමට බලපානවා. ඒ වගේමයි එයා time එක spend කරන්නේ නැහැ. වැඩ කරන්න විතරක් spend කරන එකෙන් එයාගේ confidence එක නැති කරගන්නවා. එයාගේ time එක නැති කරගන්නවා. අනිත් අයත් එක්ක තියෙන සම්බන්ධතාව නැති කරගන්නවා. මේ ගොඩාක් දේවල් ටික නැති කරගෙන එයාගේ ජීවිතයෙන් ගොඩාක් දේවල් නැති අසාර්ථක තැනකටපත් වෙනවා. ඉතින් discipline healthy වට තියාගන්න එක සහ ඒක unhealthy වෙනකොට අපි ගැන අවබෝධය ඇති කරගත යුතු අවධානය ඇති කරගත යුතු තැන අපි තේරුම් ගන්න ඕනි එක නිසා. healthy discipline වලින් ඔයාට freedom එක දෙනවා. ඔයාට සාර්ථකත්වය ලබා දෙනවා. ඔයාට නිරෝගීකම physically, mentally, emotionally මේ දේවල් ලබා දෙනවා. ඔයාට ඔයාගේ ජීවිතේ ඔයාට යන්න ඕන තැනට යන්න මේ healthy discipline උදව් වෙනවා. ඒක unhealthy වෙද්දී ඔයාට ඇති වෙනවා බය, ඔයාට ඇති වෙනවා guilt එක, ඔයාට ඇති වෙනවා confidence නැති එක, ඔයාට ඇති වෙනවා මේ වගේ negative feelings තමයි ඔයාට ඇති වෙන්නේ. ඔයා මිනිස්සෙක් හැබැයි කිසිම feeling එකක් නැති, කිසිම emotion එකක් නැති, හිරි වැටිච්ච වගේ කිසිම හැඟීම් දැනීම් නැති කෙනෙක් බවට පත් වෙනවා. වැඩ කරන එක විතරක් බවට පත් වෙනවා. වටා ඉන්න අය ගැන හිතලා බලන්න. මං හිතන්නේ නැහැ මේ වීඩියෝ එක බලයි කියලා ඒ වගේ අය. හැබැයි ඔයා දන්න ඒ වගේ අය ඉන්නවනම් මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. මං හිතනවා ඒක යාළුවට ජීවිතේ මේ වගේ දෙයක් ගැන හිතන්න ලොකු උදව්වක් වෙයි කියලා. ඒක නිසා ගොඩාක් වැඩ කරන කෙනෙක් මේ වගේ වීඩියෝස් අහහා ඉන්නේ නැහැ. මොකද එයාලට මොටිවේෂන් එකක් ඕනේ නැහැ. එයාලා ඩිසිප්ලින් ඇති කරගෙන තියෙන්නේ. ඩිසිප්ලින් තියන අයට මොටිවේෂන් එකක් ඕනේ වෙන්නේ නැහැ කාගෙන්වත්. හැබැයි healthy නැති unhealthy discipline තියෙන කෙනෙක්ට නම් ඒ ගැන අවබෝධය ඇති වෙන්න අපි ඒ දේ ගැන පැහැදිලි කරන්න ඕනේ. චුට්ටක් තට්ටු කරලා එයා කරන්නේ මොකක්ද කියන එක ගැන තේරුම් ගන්න ඕනේ. ඒක නිසා ඒ වගේ කෙනෙක් ඔයා දන්නවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මං ඉල්ලනවා. ඒක එයාලට ආයෙත් හිතලා දේවල් වෙනස් කරගන්න ලොකු උදව්වක් වෙයි. ගොඩක් වෙලාවට අපි හැමෝම හිතන දෙයක් තමයි ගොඩක් වැඩ කරන කෙනෙක්, ඉවරයක් නැතුව වැඩ කරන කෙනෙක්, නිදි මරාගෙන කන්නේ පොනේ නැතුව වැඩම විතරක් කරන කෙනෙක් මාර ස්ට්‍රෝං කියලා. එයාලා තමයි ස්ට්‍රෝං අය කියලා. හැබැයි ඒක වැරදි. ස්ට්‍රෝං කෙනෙක් බවට, ස්ට්‍රෝං පුද්ගලයෙක් බවට, ස්ට්‍රෝං පර්සනැලිටි එකක තියෙන ලක්ෂණය තමයි එයා දන්නවා එයා පුෂ් කරන්න ඕනේ, එෆර්ට් එකක් දෙන්න ඕනේ කොයි තැනදීද, එයා ස්ලෝ ඩවුන් වෙන්න ඕනේ කොයි තැනදීද. එයා දන්නවා එයා කල යුතු ප්‍රමාණය කොච්චරක්ද, නවත්තර කරන්න ඕන තැන කොහොමද, ස්ලෝ ඩවුන් වෙන්න ඕනේ තැන කොතනද කියලා. කල යුතු දේ සහ නොකල යුතු දේ දැනගන්න එක, අවබෝධ කරගන්න තැන් එක, ඒ තැන්වල ඒ විදියට දේවල් කරන එක තමයි ශක්තිමත් පුද්ගලයෙකුගේ සහ බුද්ධිමත් පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඔයාලට ශක්තිමත් පුද්ගලයෙක් සහ බුද්ධිමත් පුද්ගලයෙක් විදියට ඔයාගේ දේවල් සාර්ථකව ගොඩනගා ගන්න නම් ඔයා ඩිසිප්ලින් ඇති කරගත යුතුයි. වගේම ඒ ඩිසිප්ලින් healthy ඩිසිප්ලින් බවට පත් විය යුතුයි. වගේම unhealthy තැනකදී ඔයා ඒ දේ අවබෝධ කරගත යුතුයි. ඒ දේ වෙනස් කරගත යුතුයි කියන එක අවබෝධ කරගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. බැලන්ස් කියන එක weakness එකක් නෙමෙයි. බැලන්ස් කියන එක wisdom එකක්. ඒක තමයි බුද්ධිමත් සහ ශක්තිමත් කෙනෙක් තුළ තියෙන දේ. ඒක බැලන්ස් කියන එක තුළ මධ්‍යම ප්‍රතිපදාව තුළ තියෙන්නේ ප්‍රඥාව. බුද්ධිමත් බව සහ ශක්තිමත් බව. ඒක weakness එකක් නෙමෙයි කියන එක තමයි මට මේ ටිකෙන් කියන්න ඕන කරේ.